සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් අපි ඔයාලට ගේන්න තියෙන එකේ රජයේ බැංකුවක තියෙන ඉතා වටිනා අවස්ථාවක් නිසා මම හිතන්නේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න කියලා ආරාධනා කරනවා. අපේ channel එකත් එක්ක අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක් නම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා කියලා පුංචි ඉල්ලීමක් කරනවා. අපි අද යමු වීඩියෝ එකට. අද අපි ඔයාලට ගේන්නේ රාජ්‍ය උකස් ආයෝජන බැංකුවේ තියෙන ඉතා හොඳ අවස්ථාවක් සම්බන්ධයෙන්. මේක IT risk officer කියලා තියෙන්නේ. තනතුරට අදාළ ලින්ක් එකකින් ගියාට පස්සේ මේකේ තියෙනවා ඊට අදාළ සම්පූර්ණ key responsibilities ටික තියෙනවා. මම ඒ ටික වලට දැනුවත් කිරීමක් කරන්නේ නැහැ. ඒක බලන්න පුළුවන්. ඊට අමතරව මේ qualifications තියෙනවා. Bachelor's degree in information technology, computer science or information systems management from the UGC recognized university with one of the following qualifications කියලා දාලා තියෙනවා. IT security certificate එක තියෙන්න ඕනේ. CISA, CISM, CISSP, OSCP, OSCE, GIAC, ISO 27001 lead auditor or implementer කියන qualification එක තමයි වැදගත්ම සාධකය වෙන්නේ. මේකේ experience එක බලනවා. overall 4 years experience in a bank, financial institution, IT risk advisory or assurance කියලා තියෙන්නේ. hands-on work experience in information security with experience in either network or application security කියලා තියෙන්නේ. network or application security එකේ hands experience තියෙන එක තමයි වැදගත්ම තියෙන්නේ. candidate should have good communication and interpersonal skills කියලා කියනවා. කියන්නේ මෙයාට හොඳ communication and interpersonal skills කියන කෙනෙක් වෙන්න ඕනේ. ඇත්තටම හොඳ ලොකු වැටුප් පරිමාණයක් මෙයාලා තියෙනවා. salary scale එක start කරනවා 1,13,040 ඉඳලා 1,50,640 දක්වා තියෙනවා. ඊට අමතරව බැංක් එකට approved allowances මෙයාලා pay කරනවා. cost of living, rent and 10% allowances pay කරනවා. මේක කියනවා දල වැටුප total monthly gross salary එක දල වැටුප 2,18,000ක් අවම වශයෙන් වෙනවා කියලා තියෙන්නේ. ඒක නිසා මම හිතන්නේ apply කරන කෙනෙකුට වඩා සුසුකම් තියෙනකොට හොඳ අවස්ථාවක් තියෙන්නේ. මේකේ age limit එකක් දාලා තියෙනවා not more than 40 years කියලා දාලා තියෙනවා. However, the age limit will not apply to those already employed in the state sector organization කියලා තියෙනවා. government sector එකේ වැඩ කරන කෙනෙකුට රාජ්‍යාංශයේ වැඩ කරන කෙනෙකුට 40 years කියන age limit එක බලපාන්නේ නැහැ. ඉතින් general condition කියලා දාලා තියෙනවා. බලමු මොනවද තියෙන්නේ කියලා. method of selection කියලා තියෙන selection by the interview as per the recruitment policy procedure of the bank කියලා තියෙන්නේ. closing date එක තියෙන්නේ 2/11 තියෙන්නේ. 2026 2/11 තියෙන්නේ. අපිට apply කරන්න තව ඕන තරම් කල් තියෙනවා. how to apply කියලා දාලා තියෙන interested qualified candidates should send their curriculum vitae and copies of their education and professional transcript and the names කියලා තියෙනවා. address and contact numbers of two professional non-related referees via the below email address කියලා තියෙන්නේ. ඔයාලගේ CV එක සහ අධ්‍යාපන සුදුසුකම් ඒ අදාළ ප්‍රොෆෙෂනල් මේ සර්ටිෆිකේට්ස් වල ඒ සියලු දේ මේ එකතුව පහත තියෙන මේල් ඇඩ්‍රස් එකට තමයි දාන්න තියෙන්නේ. ඒකේ තියෙන්න ඕනේ contact numbers. ඉතින් අපි හැමෝම දන්නවා CV එකේ තියෙන දේවල් ඊට පස්සේ not related reference ලගේ තියෙන details එකම තියෙන completed CV එකක් තියෙන්න ඕනේ. all application will be treated in a confidential and any from the canvassing will be regarded as disqualifications. The bank reserve the right to decide the selection කියලා තමයි දාලා තියෙන්නේ. ඊට අමතරව මේක කියනවා the decision of the board of directors will be final and conclusive කියලා දාලා තියෙන්නේ. බැංක් එකේ තියෙන director board එකේ තමයි අවසාන තීරණය තියෙන්නේ. application should send by only careers@smib.lk කියන mail address එකට තමයි ඔයාලා send කරන්න ඕනේ. හොඳම අවස්ථාවක් තියෙන්නේ IT industry එකේ ඉන්න අපේ සහෝදරයන්ට තියෙන්නේ. salary scale එක හොඳ මට්ටමක තියෙන ඉඳලා ඔයාලට apply කරන එක
ගොඩක් වැදගත්. ඒ වගේම රජයේ බැංකුවක් තියෙන රාජෝකස් ආයෝජන බැංකුව කියන එක මම පැහැදිලි කරපු විදිහට මේ ක්වොලිෆිකේෂන්ස් තියෙන කෙනෙක් ඉක්මනටම ඇප්ලයි කරන්න. ඇප්ලයි කරපු කෙනෙක් ඉන්නවනම් අපේ කමෙන්ට් එකක් දාන්න, yes කියලා කමෙන්ට් එකක් දාන්න. මම හිතනවා අද අපි ගෙන ආපේ ගොඩක් වටිනා අවස්ථාවක් IT ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙකුට. අපේ channel එකත් එක්ක දිගටම ඉන්න. channel එක subscribe කරගන්න නැවත වාරයක් ඉල්ලීමක් කරනවා. එහෙනම් අද අපි නවතිනවා. බලන්න ජයග්‍රාහී දවසක්.